Hi, welcome to my channel. avekma.lk. ආයුබෝවන්. ඉතින් ආදරණීය ඔයා හොඳින් ඇති කියලා මං විශ්වාස කරනවා. ඉතින් හොඳ කියලා අදහස් කළේ ඔයා මානසික සුවයෙන් ඇති කියන දේ. ඒක එහෙම නැත්නම් අද රීඩින් එක ඇහුවට පස්සේ ඔයාගේ මනසට තිබුණට වඩා ගොඩාක් හොඳට පැහැදිලි වෙලා මානසික සුවය ලැබෙන ජීවිතයකට ඔයාට ඇතුළු වෙන්න ලැබෙයි කියලා අවිඥා අපි බලාපොරොත්තු වෙනවා. ඉතින් එළඹෙන නව වසර 2026 වසර තුල ඔයාගේ ආදරය, රැකියාව, ධනය, යුග දිවිය, සෞඛ්‍ය මේ අංශවලට ඔයාට කොහොම බලපෑමක් තියෙයිද කියලා ඇක්ෂන් ප්ලෑන් එකක්ද සහිතව අද වීඩියෝව ඔයාට අරගෙන ඇවිත් තියෙනවා. ඉතින් කල් වේලා ගන්න අවශ්‍ය නැහැ. අපි වීඩියෝවට යමු. විශේෂයෙන් කියන්න ඕන මේ රීඩින් එක පොදු රීඩින් එකක්. ඉතින් ඔයාට ප්‍රයිවට් පර්සනල් රීඩින්ග්ස් අවශ්‍ය නම් ඔයා වෙනුවෙන්ම ඕනම ප්‍රශ්නයක් වෙන රීඩින් ලබා ගන්න පහතින් දැක්වෙන WhatsApp අංකයට WhatsApp පණිවිඩයක් එවන්න කියලාත් විශේෂයෙන් මතක් කරනවා. දැන් ඔයාට තිරේ දිස් වෙනවා අලංකාර වර්ණ තුනකින් යුත් පලිඟු බෝල තුනක්. ඉතින් මේ පලිඟු බෝල තුන දිහා හොඳින් බලන්න ඔබේ මනස එක් වර්ණයක් සටහන් කර ගනී. හොඳින් බලන්න. හොඳින් ඒ දිහා අවධානය දීලා හොඳින් බලන් ඉන්න පලිඟු බෝල තුනම දිහා හොඳින් බලන්න. දැන් තප්පර කිහිපයකට S2 පියාගන්න. S2 පියාගත්ත ගමන් ඔයා දකී එක වර්ණයක්. ඒ පලිඟු බෝල තුනේ වර්ණ වලින් පළවෙනියටම දකින වර්ණය තමයි ඔයාට අද දවසේ අනාවැකි කියන්නේ. එහෙනම් කල් වේලා ගන්න අවශ්‍ය නැහැ. අපි රීඩින් එකත් එක්ක එකතු වෙමු. ආයුබෝවන්. පළවෙනි පලිඟුව, දම්පැහැති පලිඟුව මුලින්ම දැකපු ඔයා වෙනුවෙන් තමයි මේ ඔයාගේ 2026 වර්ෂයේ කොයි විදිහද කියලා රීඩින් එකක් දෙන්න ඔන්න අවිඥා දැන් සූදානම් වෙන්නේ. මුලින්ම කතා කරන්නම් ආදරය ගැන. ඔයා මේ වෙනකොට ආදරේ විඳින, ආදරේ සුන්දරත්වය, ආදරේ කියන දේ අඳුරගත්ත කෙනෙක් නම් මොන ප්‍රශ්නය මොන බාධකය ආවත් ඒ දේවල් ලොකුවට ඔලුවට ගන්න එපා. ඔයාට හොඳයි කියලා හිතන දේ කරන්න ඒ මානසික නිදහස ඇති වෙන වසරක් ඔයාට එළඹෙන 2026. සමහර වෙයි ඒ අයට හිතන දේවල් ඔයා හරහා කරගන්න. ඔයාගේ ආදරය ගැන විවේචනය කරන්න, ඒ වගේ දේවල් කරා. ඒ දේවල් ගණන් ගන්න එපා. ඔයාගේ මනසේ නිදහස ඇතුව ආදරය කරන්න. සතුටින් ඉන්න ලැබෙයි ඔයාට. අලුත් අත්දැකීම් ජීවිතයට එකතු වෙන වසරක්. ආදරයක් දැනටම විඳින්නේ නැති ආදරයක් බලාපොරොත්තුෙන් ඉන්න කෙනෙක් නම් ඔයා ආදර වාසනාව හමු වෙන්න ඉඩකඩ තියෙනවා. ඊටත් වඩා හරි සැහැල්ලුවෙන් සතුටෙන් ජීවත් වෙන්න ඔයාට ලැබෙන වසරක් මේ 2026. ආදරය ගැන පළපුරුද්ද අත්දැකීම් නැති නිසාම ඔයා ටිකක් වෙනස් විදිහට හිතන කෙනෙක්. ඉතින් ඔයා එදිනෙදා අධ්‍යාපන වැඩ හෝ වෙන රැකී ආරක්ෂා වැඩ කරනවා නම් මේ දේවල් වලත් බාධාවක් නොවන විදිහට ඕනකට වඩා සීරියස් වෙන්නේ නැතුව සැහැල්ලු මනසකින් ජීවත් වෙන්න. හරි? දැන් මම කතා කරන්න සූදානම් වෙන්නේ ඔයාගේ රැකියාවට කොහොමද කියලා. ඉතින් ඔයා රැකියාවක් බලාපොරොත්තු වෙනන් ඉන්නේ රැකියාව වාසනාව මේ වසරේ තියෙනවා. එක ආකාරයේ රැකියාව අවස්ථාවක් නෙයි. අවස්ථාව නොදා වේ අඩුම යාළුවෙක් නෑදෑයෙක් හරි ඔයාට අලුත් රැකියාවක් ගැන විස්තර කියයි. ඒත් ඔයා කැමති විදිහේ රැකියාවක් නොවෙන්නත් පුළුවන් ඒ කියන දේ. හරි? එහෙම මතයක තමයි ඔයා තාම ඉන්නේ. ඉතින් මෙහෙමයි. මම මෙහෙම කියන්නම්කෝ. රැකියාවක් අවශ්‍යම වෙලාවක නම් ඉන්නේ ඔයා හිතේ තියෙන දේ ලැබෙනකන් දැනට එන අවස්ථාවක ඔය වගේද කියලා ටිකක් හොයලා බලලා වැඩ කටයුතු කරන්න. ඒ එන අවස්ථාව සමහර විට ඔයාගේ සම්පූර්ණ සාර්ථක අනාගතයක්ම මේ අවස්ථාව තුළ තියෙන ඉඩකඩ තියෙනවා. ඉතින් ඒ හින්දා හැමදේම පුරුද්දට වගේ බැහැර කරන්නේ නැතුව ටිකක් තව හොයලා බලලා වැඩ කරන්න. හරි? ඉතින් දැනට ඔයා රැකියාවක් කරන කෙනෙක් නම් කරන රැකියාව ගැන හරි අපහැදීමකින් ඉන්නව නම් ඔයා අපහැදීම කියන්නේ ඇත්තට මේක එච්චර හිතන්න ඕන දෙයක්වත් නෙමෙයි. ඒත් ඔයාට දෙයක් එපා වුණොත් ඒක එපා වුණාම තමයි. ඒ වගේ අර ඒ මත්තම සිතුවිලි වෙහෙසනවා එහෙම ගතියක් තියෙනවා. ඉතින් එහෙම නෙමෙයි. අපි මේ 2026 ඉතින් ගොඩක් පොසිටිව් තින්කින් වලට යමු. දැන් කරන රැකියාව වැඩිහින්ද හරි ඉන්න අය හින්ද හරි රැකියාව එපා වෙලා නම් ඉන්නේ. අපි ඒකට කරන්න ඕන දේවල් කරලා ඒ රැකියාව ඉන්න හිතන තැනක් බවට පත් කරගමු.
දැන් කරන වැඩවලට ඉහළ අවධානයක් දෙමු. දන්නවද? අපි අපේ හිතෙන් සමහර දේවල් ගැන නෙගටිව් තින්කින් එකක්ම ගත්තොත් ඒ හැම දෙයක්ම හැම මොහොතකම අපිට දෙන්නේ නෙගටිව් දේවල්ම තමයි. ඉතින් ඒ නිසා අපි මේ தත්ත්වය 2026 දී වෙනස් කරමු අනිවාර්යෙන්. හරි? තියෙන වැඩත් බැලන්ස් කරගෙන හිතේ තියෙන අලුත් වැඩකටත් එකතු වෙමු. මං හිතන්නේ ඔයාගේ හිතේ තව අලුත් වැඩක් ගැන අයිඩියා එකක් තියෙනවා. ඒක ඔයාලට සාර්ථක වෙන්න පුළුවන් අනිවාර්යයෙන්ම. දැන් ඉන්න රැකියාව ඉන්න හිතෙන තැනක් බවට ස්ථීර පදනමක් හදාගමු මුලින්ම. පස්සේ දැනුම වැඩි කරගෙන අලුත් වැඩේටත් අත ගහමු. හරි? ටොක්සික් මිනිස්සු සමහර අවස්ථාවල තමන් වැඩ කරන තැන්වල ඉන්න පුළුවන්. ඉතින් ඒ අයට ඕන විදිහට අපි ජීවත් වෙන්න අවශ්‍ය නැහැනේ. අපි මුලින් අපිට ඉන්න හිතෙන තැනක් බවට අපේ රැකියා ස්ථානය පත් කරගමු. ඔයාට. හරි? ඉතින් මේ විදිහට ඒක කරන්න පුළුවන් මේ 2026 දී. හරි? ඉතින් ඒ හින්දා වොරි වෙන්න එපා, දුක් වෙන්න එපා. අනිවාර්යෙන් ඔයාට රැකියාව පැත්තෙන් සාර්ථක වෙන්න ඉඩකඩ තියෙනවා. ඉතින් දැන් මම කතා කරන්නේ ධනය සම්බන්ධව. 2026 කියන්නේ වාසනාව ඉස්මතු වෙන වසරක්. හරි? ලොතරැයි වාසනාව තියෙනවා. ඉතින් එහෙමයි කියලා ලොතරැයි ගෝණි ගණන් ගන්න යන්න එපා. හරි? නිකමට හිතෙන දවසට ලොතරැයි දෙකක් කරන් වාසනාව උරගා බලන්න. වාසනාව තියනවා 2026 දී ඔයාට. ප්‍රයෝජනවත් යාළුවන් මාර්ගයෙන් ධනෙ ලැබෙන මාර්ග ඇති වෙන්න පුළුවන්. ඔයා කරන වැඩවලට අවශ්‍ය අයගේ අවධානය හොඳින් ලැබිලා. ඒ කියන්නේ බිස්නස් එකක් කරනවා නම් ඒකට ඒ බිස්නස් එකේ දැන් අපි හිතමු ප්‍රොජෙක්ට් ප්‍රොපෝසල් එකක් දෙනවා කියලා. ප්‍රොජෙක්ට් ප්‍රොපෝසල් එක දෙන එකේ ඒකේ අවධානය ලැබෙන්න ඕන කට්ටිය ඉන්නවනේ. දැන් අවධානය දෙන අය ඉන්නවනේ. ඒ අයගේ අවධානය හොඳින් ලැබිලා ඔයාට ඒක අප්‍රූව් වෙලා ධනෙ ගලාගෙන යන මාර්ග හැදෙන වසරක්. මම උදාහරණයක් කිව්වේ. ඒ වගේ අවධානය ලැබෙන්න ඕන අයගේ අවධානය ලැබිලා ධනෙ ගලාගෙන යන මාර්ග හැදෙන වසරක් බවට දෙවියන්ගේ උදව් වැල්ම බැල්ම ලැබෙන වාසනාවන්ත වසරක් බවට 2026 පත් වෙනවා. ඉතින් හිමින් සාර්ථකත්වය ළඟා කරගන්න වසරක් බවට 2026 පත් වෙනවා ඔයාට. ඉතින් දැන් මම කතා කරන්නේ විවාහ වෙලා ඉන්න යුග දිවියක් ගත කරන ඔයාට. ඉතින් යුග දිවියේ ප්‍රශ්න ගැටලු තිබ්බනම් දෙන්නම එකතු වෙලා ජීවිතයේ අභියෝග ජය ගන්න බවක් තමයි රීඩින් එක ඔයා වෙනුවෙන් කියන්නේ. ලෞකික ජීවිතයේ යහපත් වෙනවා යුග දිවිය තුළ සාමය රැකෙන වසරක්. ඒ වගේම විවාහ වෙලා නැත්නම් විවාහ වෙන්න බලාපොරොත්තු වෙමින් ඉන්නවනම් ධනවත් කෙනෙක් එක්ක විවාහ වෙන්න අවස්ථාව ලැබෙනවා. වගේම විවාහ වෙච්ච අයගේ කායික ජීවිතේ ඉතාමත් යහපත් වසරක්. දරුවෙක් ගැන හිතනවා නම් ගොඩාක් හොඳයි. කායික සැප ලැබෙන වසරක්. සාර්ථක සතුට පිරි විවාහ ජීවිතයක් ලැබෙනවා. දැන් මම කතා කරන්නේ ඔයාගේ සෞඛ්‍ය ගැන. ඒ ඔයා යම් අසනීප තත්ත්වයක ඉන්න කෙනෙක් නම් ඔයාගේ අසනීප තත්ත්වවලට උපකාර වන විදිහේ ප්‍රතිකාරයක් කරගන්න ඔයාගේ හිතවත් කෙනෙක් හෝ ඥාතියෙක්ගේ උදව් ලැබෙනවා. දරුවෙකු ගැන සිහින දකින දරු සිහිනේ සැබෑ වෙනකන් ශරීරයේ ගැටලු තිබුණ කෙනෙක් නම් අනිවාර්යෙන් මේ ගැටලු සුව වෙලා ඔයාට දරු සම්පත් ගැන බලාපොරොත්තු තබා ගන්න පුළුවන් වසරක් විදිහට 2026 වසර මං දකිනවා. ඉතින් අසනීපයක් ගැන දුක් වෙවි, වොරි වෙවි ඉද්දී ආදීසියම කෙනෙක්ගෙන් ලැබෙන පණිවිඩයක් මත හොඳම ප්‍රතිකාර ඔයාට ලැබෙන වසරක්. මෙහෙමයි. ඔයා දෙයනේ කියලා කිසිම අසනීපයක් නැති කෙනෙක් වෙන්න පුළුවන්. එහෙමනම් මේ කියපු දේවල් ඔයාට අදාළ වෙන්නේ නැහැ. ඒත් මේ රීඩින් එක පොදු රීඩින් එකක්නේ. ඉතින් ඒ නිසා අසනීප තත්ත්වයන් තියෙන අය තවික්න අපිව නරඹන හින්දා ඔයාට අදාළ දේ පමණක් අපි කියන දේෙන් ඔයා අරගන්න. හරි ඒකත් ආදරෙන් මතක් කරනවා. ඉතින් මගෙත් එක්ක රීඩින් එකට එකතු වුණාට ගොඩාක් ස්තුතියි. ඔයාට පර්සනල් රීඩින්ග්ස් ඕන නම් මේක පොදු රීඩින් එකක් නේ. ඔයා වෙනුවෙන්ම වෙන් වෙච්ච රීඩින් එකක් ගන්න ඕන නම් අනිවාර්යෙන්ම මට WhatsApp මැසේජ් එකක් එවන්න. ඉතින් අපි ඔයා වෙනුවෙන් ඉන්නවා. එහෙනම් ගිහින් එන්න. ආයුබෝවන් ඔයාට. කොළ පැහැති පළඟුව මුලින්ම දැකපු ඔයා වෙනුවෙන් තමයි මේ 2026 වර්ෂයේ වෙනුවෙන් අනාවැකි අරගෙන ආවේ. ඉතින් ඔයා තාම ආදර බැඳීමක් ආදර සම්බන්ධතාවයක් නැති කෙනෙක් නම් ඔයාට මේ එළමෙන 2026 කියන්නේ ආදර වාසනාව ගොඩාක් ලැබෙන වසරක්. කීප දෙනෙක්ගේ ආකර්ෂණයට ඔයා ලක් වෙනවා. මම එහෙම කිව්වොත් නිවැරදි. කීප දෙනෙක් try කරනවා. ඔන්න ඔයාව දිනා ගන්න ඔයා දන්නේවත් නැති සමහර අය අතර තරංගයක් ඇති වෙන්න ඉඩකඩ පෙන්නනවා. පුදුමයි වගේ නේද? නෑ පුදුම වෙන්න එපා. ඒක ඒ විදිහටම සිද්ධ වෙනවා. ඉතින් ඔයාගේ හිතේ ඇඳුන කෙනෙක් ඇතිනේ. ඉතින් ඔයා බලාපොරොත්තු වෙන චරිතයක් ඇතිනේ. ඒ කෙනත්
ඔය පිරිස අතර අනිවාර්යෙන් ඉඳී. මම මෙහෙම කියන්නම්කෝ. කෙනෙක් ඔයාට ඉන්ට්‍රෙස්ට් වගේ ඔයාට දැනෙන්න පටන් ගනී. පිටින් බැලුවාම ඒ කෙනා ගොඩාක් හොඳයි වගේත් පෙනේ. ඒත් කමක් නැහැ. පිටින් බලලා කිසිම කෙනෙක්ව මේ වෙලාවේදී මේ 2026 දී ජජ් කරන්න යන්න එපා. විශේෂයෙන්ම ඒක මතකේ තියාගන්න හොඳට කල්පනාවෙන් හරි ටිකක් හොයලා බලන්න. ටිකක් නෙමෙයි. තමන්ගේ ජීවිතේම ගැන තීරණයක් නිතින් හොයන්න. ආදරය කරනවා කියන එක විලාසිතාවක් වගේ වුණායත් ඔය අතර ඉන්න පුළුවන්. ඒත් ඔයා එහෙම වෙන්න එපා. ආදරය කියන දේ බොහොම ආධ්‍යාත්මිකව කරන්න. මනසින් නිතරම සුබ කිරණ එළියට දෙන්න. සුබවාදී ආදරයක් ඔයාට ආකර්ෂණය වෙයි. හරි? ඒ වගේම ආදරය දැනට විඳින කෙනෙක් නම් ඔයා ආදර සම්බන්ධතාවයක් ඇති කෙනෙක් නම් ඔයා මේ දැන් සම්බන්ධ වෙලා ඉන්න ආදරවන්තයා ආදරවන්තියට අමතරව වෙනත් අයගේ ආකර්ෂණයටද ඔයා ලක් වෙන්න ඉඩකඩ මේ වසරේ තියෙනවා. බොහොම භයානක දෙයක්. ඉතින් ඒ වුණාට වෙනත් සම්බන්ධතා ඇති වෙන්න ඉඩකඩ තියෙයි. නමුත් කෙටි කාලින දෙයට යොමු වෙන්න එපා. මනස ඒ தത്വයට ඔයාව පත් කරන්න ඉඩකඩ තියෙනවා. මම මේ කලින් ඔයාට දැන් මේ අනාවැකිය කියන්නේ. ඉතින් කොච්චර වටිනවද කියන්න. කලින්ම මේ දේ දැනගත්තාම ඔයාගේ ආදරයට ගොඩාක් අවංක කෙනෙක් නම් මේමයි මනස කියන එක වෙනස් වෙන තැන් ඇති වෙනවනේ. මනස ව්‍යාකූල වෙන අවස්ථා එනවා. ඉතින් ඒ වගේ අවස්ථා Tamanට ඇති වෙද්දි Tamanටම තේරුම් යනවා මට මේ දේ තමයි මේ සිද්ධ වෙන්නේ. ඉතින් මම මෙතනදී ගොඩක් කල්පනාකාරී වෙන්න ඕනේ. මම මේ දේ කරොත් මෙහෙම දෙයක් වෙන්න පුළුවන්. මට මේ වගේ ප්‍රශ්න ගැටලු වෙන්න පුළුවන්. ඉතින් ඒ වගේ මනස බුද්ධිමත්භාවය වැඩි වෙනවා, මනස වෙහෙසනවා, හිතන්න පටන් ගන්නවා. මම මේක කලින් ඉඳන් දන්නවනේ. ඉතින් මම මේ වගේ දෙයකට මැදි වෙන්න අවශ්‍ය නැහැනේ කියලා මේ වගේ එන ප්‍රශ්නවලදී ඔයාට එතකොට හොඳට ඔළුවට දැනෙනවා, හොඳට මොළයට දැනෙනවා. හොඳට කල්පනා වෙනවා මේක තමයි මේ වෙන්න යන්නේ මම මෙහෙම වෙන්න අවශ්‍ය නැහැ කියලා. ඉතින් කලින්ම අනාවැකි දැනගන්න එක කොච්චර වටිනවද නේද? ඉතින් වෙනත් සම්බන්ධතා ඇති වෙන්න ඉඩකඩ තියෙනවා. ඒත් කෙටි කාලින දෙයට ඔයා යොමු වෙන්න එපා. ඒකෙන් ඔයාට තමයි හානිය. ඉතින් තමන් ආදරය කරන කෙනත් එක්ක අවංකව ඉදිරියට යන්න ඔයාට වරදින්නේ නැහැ කියන දේත් විශේෂයෙන් කියන්න කැමතියි. දැන් කතා කරන්න යන රැකියාව සම්බන්ධව ඔයා දැනටම රැකියාවක් කරන කෙනෙක් නම් ඔයා රැකියාව කරන තැන ප්‍රශ්න ගැටලු තිබ්බනම් ලොකුවට නැතත් සුළුවට හරි පොඩි දේවල් තියෙන්නේ නැති. ඉතින් මේ ප්‍රශ්න ගැටලු විසඳෙන රැකියා ස්ථානයේ ආදරණීය තැනක් බවට පත් වෙන වසරක් මේ එළඹෙන 2026. ඉතින් ඔයාට ඔයා එක්ක වැඩ කරන අනිත් අයගේ සහාය, ඔයාගේ වැඩවලට ලැබෙන වසරක්. ඒ වගේම රැකියාව තුළ ඔයා කරන්න ආසාවෙන් හිටපු කලින් ඉඳන් හීන දැකපු දෙයක් කරන්නත් ලැබෙනවා කියලා වන්න පෙන්නනවා. ඒ වගේම මේ කතා කරන්න යන්නේ රැකියාවක් බලාපොරොත්තුෙන් ඉන්න අය ගැන. රැකියාව බලාපොරොත්තුෙන් ඉන්න කෙනෙක් නම් ඔන රැකියාවක් ගැන පණිවිඩයක් ඔයාගේ යාළුවෙක් මාර්ගයෙන් ලැබෙවි. හදිසියේ කාලෙකින් කතා නොකරපු කාලෙකින් හමු නොවන යාළුවෙක් එකපාර හම්බෙලා හරි කතා කරලා හරි මේ අවස්ථාව ඔයාට අරන් එයි. ඒක ෆෝන් එකකින් කියන්නත් පුළුවන්. හරි. ඉතින් මැසේජ් එකකින් වෙන්නත් පුළුවන්. විනෝදකාමීව ප්‍රියමනාපව වැඩ කරන්න පුළුවන්. ඔයා හිතන පතන බලාපොරොත්තු වෙන හිත බලාපොරොත්තු වෙන විදිහේ රැකියාවක්. ඉතින් බලාපොරොත්තුෙන් ඒකට වැඩ කටයුතු කරන්න උත්සාහ කරන්න ඒක අනිවාර්යෙන් සිද්ධ වෙයි. ඉතින් ඒක වාසනාවට විතරක් ඉඩ දීලා නතර වෙන්න එපා. පරණ යාළුවෝ ඉන්නවනම් චුට්ටක් කතා කරලා බලන්න විස්තර අහලා රැකියාවක් ගැන. එහෙනම් පරණ යාළුවෙක්ගෙන්, පරණ හිතවතෙක්ගෙන්, නෑදෑයෙක්ගෙන් වගේ කාගෙන් හරි පරණ බැඳීමක් තිබ්බ කෙනෙක්ගෙන්, අතීත බැඳීමක් තිබ්බ කෙනෙක්ගෙන් තමයි මේකට ඔයාලට විශේෂයෙන් උදව් ලැබෙන්නේ. ඉතින් දැන් කියන්න යන්නේ ධනය සම්බන්ධව යම් තීරණ ගන්න වෙලාවන් එයි. විශේෂ තීරණ ගන්න වෙන අවස්ථාවන් අනිවාර්යෙන් එයි. ඒ වගේම ධනය ලැබීමක් සම්බන්ධව තීරණාත්මක අවස්ථාවක් වැදගත් තීරණයක් ගන්න වෙලා මනස හරීම පැටලි සහගත වෙන අවස්ථාවලුත් එයි. එහෙම වෙලාවක් එයි. හැබැයි ඉතින් හැම පැත්තක් ගැනම හිතලා හරි බුද්ධිමත් විදිහට ඔයා ඒ තීරණය අනිවාර්යෙන් ගනි. හොඳට මතක තියාගන්න හැමදේම පිටට නොපෙනුනාට ඔයාගේ ඇතුළු නුවණට දැනෙන දෙයක් තියෙනවා. ඒ අනුව ධනය සම්බන්ධ තීරණ 2026 දී ගන්න. හරි. ධනය මුදල් සම්බන්ධ ප්‍රශ්න ගැටලු වලදී ප්‍රශ්නේ ඇති වෙන කෙනා එක්ක
ධනෙ මුදල් සම්බන්ධ ප්‍රශ්න ගැටලු ඇති වෙයි. ඒ ඇති වෙන්නේ කවුරු හරි කෙනෙක් එක්කනේ. ඒ කෙනා එක්ක ඒ ගැන සාකච්ඡා කරන්න. කතා නොකර ඉන්න එපා. කතා කරන්නේ නැතුව ප්‍රශ්න විසඳ ගන්න බෑ. හොඳට කතා කරන්න. මේ ප්‍රශ්නය ගැන ප්‍රශ්නය අතුලාන්තයට ගිහිලා ප්‍රශ්නය සාකච්ඡා කරන්න. ඉතින් ඒකට කාලය ගොඩාක් ගන්න එපා. හිත ඉන්න එපා මං අරයත් එක්ක කතා කරනවද නෑ තව ටිකක් ඉන්න ඕනේ. අපි තව ටිකක් බලමු. ආන් මේ වගේ හිත ඉන්න එපා. ගොඩක් කාලය ගන්න එපා. එහෙම වුණොත් ඔයාලට පස්සේ පසුතැවිලි වෙන්න පුළුවන්. ඉතින් එහෙම වුණොත් ඒ නිසා අද ප්‍රශ්නය අදම විසඳ ගන්න. 2026 දී හොඳට මතක තියාගන්න ධනය සම්බන්ධව අද ප්‍රශ්නය අදම විසඳ ගන්න. ඒ පුරුද්ද තියාගන්න 2026 දී ඔයා ගන්න බුද්ධිමත් තීරණ මත හරි සැහැල්ලුවකින් ඔයාට ධනෙ ඉපීමේ හැකියාව 2026 දී අනිවාර්යෙන් ඇති වෙයි. දැන් කියන්නේ විවාහ වෙලා ඉන්න අයට යුග දිවිය කොයි විදිහද කියලා. 2026 වර්ෂයේදී යුග දිවිය ගැන කිව්වොත් ඔයාලා දෙන්න හැම පැත්තකින්ම බැලන්ස් වෙලා හරි ලස්සනට ඒ බැඳීම ගලාගෙන යන වසරක්. හරි අපූර්වවට දෙන්නගේ කනෙක්ටිං එක හරි අපූර්වවට සිද්ධ වෙනවා. ඉතින් දෙන්නගෙන් අපූර්වවට පෝෂණය වෙනවා. ඒ අපූර්ව කියන වචනේ කිව්වේ ඒක අපූර්වින්දම තමයි. අපූර්වවට පෝෂණය වෙනවා කියවම ඔයා බලයි මොකද්ද කියලා. ඒ කියන්නේ මම මෙහෙම කියන්නම්කෝ. දැන් හිතන්නකෝ ඔයා විවාහ වෙලා ඉන්න කෙනා වෙලාවකට හරි බෝරින් චරිතයක්. ඉතින් එයා විනෝද වෙන වගේ දේවල් ගැන අලුත් අයිඩියාස් නැති කෙනෙක්. ඒත් ඔයා එහෙම නෙමෙයි. අලුත් අයිඩියාස් නිතර එන විවිධත්වයක් තියෙන කෙනෙක්. ඉතින් ඔයාගේ අයිඩියාස් මත ඔයාලා ඇවිදින්න යනවා. හවසට කොෆි ෂොප් එකකට ගිහිල්ලා පොඩ්ඩක් කොෆි එකක් බොන ගමන් කතා කරනවා. නැත්නම් එළියට ගිහින් කෑම කනවා. ඉතින් ඒ දේ නිසා අරයාගේ අර බෝරින් ගතිය තිබෙම නැති වෙලා යනවනේ. එයාගේ පුරුදුත් නිතරම ඒ කියන්නේ නැති වෙලා ගිහින් දෙන්නගේ අර සංකලනයක් ඇති වෙන දෙන්න අතර. ඉතින් ඒ වගේම ඔයා ගොඩක් වියදම් කරන අධික වියදම් වල විදියට වියදම් කරන කෙනෙක් කියමුකෝ. පාර්ට්නර් ටිකක් ලෝභ කෙනෙක් නම් මේ දෙන්නගේ සංයෝගයේ මත කොහොම වේද බැලන්ස් වෙනව නේද නිකම්ම. අන්න ඒ වගේ දෙන්නගෙන් නිතර පෝෂණය වෙන යුවලක් ඔයාලා. ඒ විදිහටපත් වෙනවා 2026 දී. ඉතින් දැන් කතා කරන්න යන සෞඛ්‍ය සම්බන්ධව සෞඛ්‍යමය ගැටලු ටිකක් නම් එන්න ඉඩකඩ තියෙනවා. නරක පුරුදු තියෙනවා නම් ඔන්න 2026 දී මේ දේවල් ඔයාගේ ජීවිතෙන් තොරන් කරලා දාන්නම වෙනවා. නැත්නම් ලොකුම හානිය ඔයාට. ජීවිතය සම්බන්ධව අලුත් උපතක් 2026 දී ලබන්න නම් ඒ අනවශ්‍ය දේවල් අහිමි කරගන්න ඕනෙමයි. අතහරින්න ඕන දේවල් තියෙනවා නම් අනිවාර්යෙන් අතහරින්න. කායික වගේම මානසික සෞඛ්‍යයටත් මේක අදාළයි. මානසික සුවය නැති කරන දේවල් වෙනවා නම් දෙපාරක් හිතන්න නැතුව ඒ දේවල් වලට සමුදෙන්න. ඒ හින්දා මානසික සුවය නැති වෙන දේවල් ළඟ තියාගන්න එපා. ඒ දේවල් වලින් ඉවත් වෙන්න. ඒ වගේම අනතුරු කරදර වෙන්න පුළුවන්. ඉතින් හොඳ කල්පනාවෙන් එදිනෙදා වැඩ කටයුතු කරන්න කියලා විශේෂයෙන් මතක් කරනවා. මම කියපු විදිහට වැඩ කටයුතු කරනකොට කරදරයක් බාධාවක් නැතුව 2026 ලස්සනට ජීවත් වෙන්න පුළුවන් වෙයි. එහෙනම් ගොඩාක් ස්තුතියි අද රීඩින් එකට එකතු වුණාට. ඔයාලට පර්සනල් රීඩින්ග්ස් අවශ්‍ය නම් මේක පොදු රීඩින් එකක් ඉන්න අනිවාර්යෙන් පහත දිස්වෙන WhatsApp අංකයට WhatsApp පණිවිඩයක් එවන්න. එහෙනම් ගිහින් එන්නම් ඔයාට ජය සතුට පිරි නව වසරක් උදා වෙන්න කියලා උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ආයිබෝවන් කහ පැහැති පලිඟුව මුලින්ම දැකපු ඔයා වෙනුවෙන් තමයි මේ අනාවැකි අරන් ආවේ. කොහොමද 2026 වර්ෂය? අපි බලමු. 2026 වර්ෂය ගැන අපි මුලින්ම කතා කරන්න යන්නේ ආදරය සම්බන්ධව. 2026 වර්ෂයේ ආදරය ගැන ඔයාට කියන්න යන අනාවැකි ඇහැවුවොත් ඔයා දුක් වේද සතුට වේද? ආදරේ බලාපොරොත්තුෙන් ඉන්න ඔයා නම් ගොඩාක් සතුට වෙයි. මොකද ආකර්ශනීය විශ්වාසනීය ජීවගතිය වැඩි කෙනෙක් ඔයාට වසන්තය අරන් 2026 දී ඔයා වෙනුවෙන් එනවා. ඉතින් ඔයා හරිම ආකර්ශනීය චරිතයක් බවට පත් වෙනවා. ඉතින් ආදර වාසනාව හිමි වසරක් මේ 2026 වර්ෂයේ කියන්නේ. දැනට ආදරය කරන කෙනෙක් නම් ඔයා වෙනදා වගේ නැතුව ටිකක් විවිධත්වයක් ඔයාගේ බැඳීම තුළ තියාගන්න, ලස්සනට ආදරේ ප්ලෑනින් වලට අනුව විදින්න සතුට ලැබෙන ආදරණීය වසරක් මේ 2026. ඉතින් දැන් කතා කරන්න යන රැකියාව සම්බන්ධව රැකියාව කරන තැන දැම්ම ඉඳන්ම පුංචි ප්‍රශ්න ගැටලු ඇති ඔයාගේ මනස ව්‍යාකූල වෙන ප්‍රශ්න ඇති. එහෙම නැත්නම් ඉදිරියේදී එහෙම තත්ත්ව පුංචි දේවල් ටිකක් වෙයි. ඒත් ඔයාට කියන්නේ මම ප්‍රශ්න ගැටලු ගැන ඕනකට වඩා හිතන්න යන්න එපා.
හරි සමහර ටොක්සික් මිනිස්සු අපිට රැකියාව කරන තැනදී පවා හම් වෙනවා. ඒ අයගේ මානසිකත්ව මත තමයි මේ දේවල් සිද්ධ වෙන්නේ. ඉතින් ඒ වගේම තමයි. ඇත්තටම අපි මේ වෙලාවට කරන්න ඕනේ බුද්ධිමත්ව ඇත්ත తත්වයේ තේරුම් අරගෙන බොරුවට වද වෙන එක නවත්තන්න ඕනේ. අන්න එතකොට අපිට මනස පැහැදිලිව අපේ වැඩ කටයුතු කරගෙන යන්න පුළුවන් වෙනවා. ඕන කෙනෙක්ට ඕන පිස්සුවක් නටා ගන්න කියලා ඔයාට හරි පැහැදිලි මනසකින් වැඩ කරන්න පුළුවන් තත්ත්වයක් උදා වෙනවා. ඒක ඔයා වෙනුවෙන් කරන්න ඕන දෙයක්. හරි? මතක තියාගන්න ප්‍රශ්න කියන දේවල් අපි හරියට තේරුම් නොගෙන ඒකෙම එලිලා ඉන්න ගියොත් අපිට වටින ගොඩාක් දේවල් ඒ නිසා මගහැරෙන්න පුළුවන්. මිස් වෙන්න පුළුවන්. එක දෙයක් විශේෂයෙන් මතක තියාගන්න රැකියාව කියන්නේ එක අංගයක් විතරයි අපේ ජීවිතේ. අපිට තව පවුලක් තියෙනවා. අපිට ගෙවන්න අපේම කියලා ජීවිතයක් තියෙනවා. නේද? රැකියාව කියන්නේ එක අංගයක් විතරයි. ඉතින් අපි ජීවත් වෙන රැකියාව කරාට අපි ජීවත් වෙන රැකියාව කරන්නම නෙමෙයිනේ. අන්න ඒක නිසා ඒක හොඳට මතක තියාගන්න. මේ 2026 දී 2026 අපි ඒ විදිහට පටන් ගමු. තාම 2026 දින තියෙනවානේ. දැන් වීඩියෝ දැකලත් තව දිනයක් දෙකක් තියෙනවා. ඉතින් ඒ හින්දා 2026 අපි ඒ විදිහට පටන් ගමු. අපි මනස පැහැදිලි චිත්‍රයකින් 2026ට ඉස්සරහට යමු. අපිට වෙනස් කරගන්න පුළුවන් ඕනම දෙයක්. කරන රැකියාව මේ විදිහට කරගෙන ඉන්න අලුත් වැඩවලට අත ගන්න ඒවා ගැන නම් දෙපාරක් තුන් පාරක් බලන්න වෙනවා ටිකක් කාලය ගන්න. හරි. ඉතින් මේ දේවල් හොයලා බලලා ටිකක් කාලය අරගෙන ඒ වගේම ඍණ සිතුවිලි වලට ධන සිතුවිලි දාගන්න අනිවාර්යෙන් ඍණාත්මක සිතුවිලි බැහැර කරන්න. ඔයාට ඉස්සරහට යන්න හොඳ ඉඩකඩක් තියෙනවා. ඔයාගේ තියෙන නෙගටිව් මයින්ඩ් එක අයින් කරගන්න ඕනේ. නිතරම නෙගටිව්ම හිතන්න එපා. පොසිටිව් තින්කින් වලට යන්න ඕනේ. ඒකට චේන්ජ් වෙන්න ඕනවා මේ 2026 දී. අපි එහෙම වැඩ කරමු. හරි? ඉතින් ධනය සම්බන්ධව නම් හොඳ වාසනාවන්ත වසරක් ඇත්තම කිව්වොත් ඔයා දිනනවා. සාර්ථක වෙනවා. ටොක්සික් මිනිස්සුන්ගෙන් බාධා මැඩගෙන බාධාකාරී අභියෝග ජයග්‍රහණය කරලා මුදල් අතින් ඔයා සක්සස් වසරක් බවට 2026 වර්ෂයේ පත් කරගන්නවා. මම එහෙම කිව්වොත් නෙවෙයි. ඔයා ධනය අතින් තියෙන ඉලක්කයක් විශේෂ ඉලක්කයක් සපුරා ගන්න වසරක් මේ 2026 වර්ෂයේ කියලා කියන්නේ. ඒ කියන්නේ කිව්වොත් බලාපොරොත්තු වුණාට වඩා විශිෂ්ට ජයක්. හැබැයි මෙහෙමයි. දැන් මම මෙහෙම කිව්වා කියලා හැමදේම ඉබේ පාත් වෙනකන් නම් බලන් ඉන්න එපා. වෙනදා වගේ වෙනදටත් වඩා මහන්සි වෙන්න ඕනේ ඔයා. ඉලක්ක හඹාගෙන යන්න ඕනේ. ආඩම්බර වෙන්න පුළුවන් ඔයාට. හරි? මුදල් ලැබෙයි ඊටටත් වඩා හොඳට ලැබෙයි. හැබැයි මහන්සියේ ප්‍රතිඵල මිසක වාසනාවේ ප්‍රතිඵල නෙවෙයි කියන එක හොඳට මතක තියාගෙන වැඩ කරන්න. හරි? දැන් මම කතා කරන්න යන්නේ විවාහ වෙලා ඉන්න ඔයාට. ඔයා යුග දිවියක් ගත කරන කෙනෙක් නම් විවාහ ජීවිතය තුළ ටිකක් විතර තිබුණා නම් බෝරින් ගතියක් બ્લોක් වෙලා වගේ අනේ කිසි දෙයක් විශේෂ අලුත් දෙයක් නැහැ හැමදාම එකම විදිහේ ඒකාකාරී විදිහට මේ ජීවිතේ ගලාගෙන යනවා වගේ මානසිකත්වයක් තිබ්බනම් ඒ બ્લોක් ගතිය ඒ හැමදේම හිරු දුටු පිනි බිඳුමෙන් ඉවත් වෙලා සතුට දැනෙන ෂණික වෙනස්කම් සිද්ධ වෙන යුග දිවියේ ප්‍රබල වෙන සතුට රජ යන තැනක් බවට පත් වෙනවා. ඔයාට මානසික නිදහස අහිමි වෙන දේවල් පිටින් උනත් ගෙදරට ආවට පස්සේ ගෙදරදී ලැබෙන ආදරය සෙනෙහස තුළදී අනිත් හැම ප්‍රශ්නෙම අමතක කළා මානසික සුවය ලැබෙන වසරක් බවට 2026 පත් වෙනවා. දැන් මම ඉස්සෙල්ලා කතා කරන්නේ රැකියා ස්ථානයේ ප්‍රශ්න ගැටලු තියෙනවා කියලා. පොඩි ප්‍රශ්න ගැටලු එයි. ඉතින් මේ දේවල් අපි ඒ දේවල් වලට මොන දෙන ආකාරයක් මම කියලා දුන්නනේ. ඉතින් ඒ දේවල් මම කියවනේ ජීවිතේ එක අංගයක් විතරයි රැකියාව කියන්නේ. ඒකට අපිට ජීවිතේ විවාහ ජීවිතයක් තියෙනවා, අපි යුග දිවියක් තියෙනවා, අපිට දරුවෝ ඉන්නවා නම් දරුවෝ ඉන්නවා, අපේ සැමියා බිරිඳ ඉන්නවා. ඉතින් ඒ අය එක්කත් අපි ලස්සනට ජීවත් වෙන්න බෑ. ඒ අපේ ජීවිතේ. එතකොට අරක රැකියාව කියන්නේ අපේ ජීවිතේ එක අංගයක් විතරයි. එතකොට එතන තියෙන අර පුංචි ප්‍රශ්න ඔක්කොම අමතක වෙන තැනක් බවට පත් වෙනවා. ඔයා ගෙදර ආවට පස්සේ. ඉතින් සතුට රජයන තැනක් බවට පත් වෙනවා. ඉතින් මානසික සුවය ඔයාට ගෙදරදී අනිවාර්යෙන් ලැබෙනවා. එහෙම වසරක් 2026 හරි. ඉතින් මුදල් හදල් යහමින් ලැබිලා දෙන්න පිටරටට නිවාඩුවකට උනත් ටුවර් එකකට උනත් ගිහින් එන්න ප්ලෑන් කරන වසරක් වලට පත් වෙන්න ඉඩකඩ තියෙනවා.
දැන් කතා කරන්න යන්නේ සෞඛ්‍ය සම්බන්ධ. සෞඛ්‍ය පැත්ත ගැන කිව්වොත් ලොකු ගැටලුවක් ඇත්තටම නැහැ. අසහක් කටවහක් නැහැ. බලාපොරොත්තු වෙන විදිහටම මානසික සුවය රැකෙන ශාරීරික සුවය ලැබෙන යහපත් වසරක් වෙයි ඔයාට 2026. ඉතින් ගොඩාක් ස්තුතියි මාත් එක්ක රීඩින් එකට එකතු වුණාට. මේක පොදු රීඩින් එකක්. ඔයාට පර්සනල් රීඩින් එකක් අවශ්‍ය නම් අනිවාර්යෙන් තිරේ දිස්වෙන WhatsApp අංකයට WhatsApp පණිවිඩයක් එවන්න. අපි ඔයා වෙනුවෙන් ඉන්නවා ඕනම ප්‍රශ්නයකට හරි. ඉතින් එහෙනම් ගිහින් එන්නම්. ඔයාට 2026 වර්ෂයේ සාර්ථක යහපත් වසරක් වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද මේ වීඩියෝ එක හදන දවසේ උදේ මට මැසේජ් එකක් එනවා මල්ලි කෙනෙක්ගෙන්. අක්කේ ඔයාගේ කටහඬින් තමයි අඳුරගත්තේ. ඔයාගේ ප්‍රොෆයිල් එකත් ප්‍රොෆයිල් පික්චර් එකත් වෙනස් වෙලා නම්බර් එකත් වෙනස් වෙලා කටහඬින් තමයි අඳුරගත්තේ කියලා. ඉතින් මට ගොඩාක් සතුටුයි ඒ ගැන මගේ කටහඬ අඳුරන අය මගෙත් එක්ක ඉන්න එක ගැන. ඉතින් අපි මේ රීඩින් වලින් අරන් එන්නේ මේ වීඩියෝ වලින් අරන් එන්නේ පොදු රීඩින් එකක් හැමෝම වෙනුවෙන්. ඉතින් ඒක ඔයාට බලපෑමකුත් තියෙනවා. ඔයාටත් ඒකේ බලපෑම් තියෙන හින්දා තමයි අපි අරන් එන්නේ. අනිවාර්යෙන් රීඩින් හරි කියන එකත් මම විශේෂයෙන්ම කියනවා. ඒක මට සක්සදක්සේ පැහැදිලි වෙලා තියෙනවා. මගෙන් රීඩින් ගන්නයි මට කතා කරනවා, මැසේජස් දානවා, කමෙන්ට්ස් දානවා. ඉතින් මම ඒ හැම කමෙන්ට් එකක්ම කියවනවා. ඉතින් ඔයාලට ගොඩාක් ස්තුතියි. ඉතින් ඔයාලට පර්සනල් රීඩින්ග්ස් අවශ්‍ය නම් අනිවාර්යෙන් මේ තිරේ දිස්සන මේ තියෙන අපේ WhatsApp අංකය. අපේ WhatsApp අංකය අලුත් වෙලා තියෙන්නේ. ඉතින් මේ WhatsApp අංකයට WhatsApp පණිවිඩයක් කියලා ඔයාගේ රීඩින් එක වෙනුවෙන් වෙන් කිරීමක් කරගන්න කියලා ආදරෙන් මතක් කරනවා. ඉතින් එහෙනම් ගිහින් එන්න. එළඹෙන නව වසර 2026 වර්ෂයට සාර්ථකම මානසික සුවය පිරි වසරක් බවට පත් වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා. ගිහින් එන්න ජය සතුට පිරි අනාගතයක්.